Hello guys, welcome back to my YouTube channel. 2026 අවුරුද්දේ කරන මුල්ම vlog එකට ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඇඹිලිපිටිය යන ගමන් තමයි ඉන්නේ. අපි උදේට කාලාවේ නැති නිසා අපි පොඩ්ඩක් මේ කැපේ එකට ආවා. ඔය විදියට එන ගමන් අපිට සෙව්වන්දි ගාඩන් කියලා ගාඩන් එකක් හම්බ වුණා රත්නපුර පාරේ. මගේ රූම් මේක් එකට මට ඕන කරලා තිබ්බ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වගේක්. ඒක ගන්න තමයි අපි මේකට ආවේ. මෙතන ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට්ස්, අවුට්ඩෝර් ප්ලාන්ට්ස් වගේ දේවල් ගොඩක් තියෙනවා. මෙතන ප්ලාන්ට්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ගෙදර ගාඩන් එකක් එහෙම හදාගන්න ඉන්න අයට ගොඩක් හොඳ තැනක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මට ඕනි කරලා තිබ්බේ කැට්රස් පැල ටිකක් ගන්න. මෙතන කැට්රස් කලෙක්ෂන් එකත් ගොඩක් තිබ්බ නිසා මට ඕනි කරන ඒවා ටිකක් ගන්න පුළුවන් වුණා. අපි එන ගමන් රත්නපුරේ සමන් දේවාලයටත් ගියා. සමන් දේවාලයේ එදා ටිකක් සෙනග වැඩි. දේවාලය ඇතුලේ ගොඩක් සෙනග. ඒ වගේම දේවාලය ඇතුලේ වීඩියෝස්, ෆොටෝස් එහෙම ගන්න දෙන්නේ නැහැ. ඒ නිසා මට එළිය විතරයි වීඩියෝස්, ෆොටෝස් ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔන්න ඒ විදියට බුදුන් එහෙම වැඳලා ඊළඟට අපි ගියේ සමන් දේවාලයේ ඉන්න මාළිගයව බලන්න තමයි ගියේ. එතනත් ගොඩක් සෙනග ඉන්නවා මේ වෙලාවේ නම්.
සමහර අය නම් අලියාගේ බඩ යටින් රිංගනවා. මට නම් ඒකට ටිකක් බයයි. ඒ නිසා මම නම් ගියේ නැහැ. සමන් දේවාලේ තා පොඩි අලි පැටියෙකුත් හිටියා. එයාට පොඩ්ඩක් රස්නේ නිසා එයා මේ බලන්නකො කරන වැඩේ මේ එතන තියෙන කොළ රොඩු අරගෙන එයාගේ ඇඟට දාගන්නවා. තෙත නිසා කොළ රොඩු ටික තෙත නිසා ඇඟට දාගන්නවා. එයාට ගොඩක් එදා රස්නේ වගේ ඇති. ඒ නිසා තමයි මං හිතන්නේ එයා එහෙම කරන්නේ. ඉතින් සමන් දේවාලෙත් වැඳගෙන ආය අපි මේ ඇඹිලි පිටියේ එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇවිදලා එහෙම ටිකක් මහන්සි නිසා ඊට පස්සේ අපි දවල් කෑමට නතර කළා. අපිට එන ගමන් පාරායිනේ තව ලස්සන පන්සලක් හම්බ වුණා. ඒත් එතන නතර වුණා නම් අපිට එන්න වෙලාව මදි වෙන නිසා අපි නතර වුණේ නැහැ. දිගටම ආවා. ඉතින් එන ගමන් අපිට දන්සල් දෙක තුනකුත් හම්බ වුණා. ඒකත් වැඳගෙනම තමයි අපි ආවේ. ඉතින් මට අලුත් අවුරුද්දට සපත් දෙකකුයි බෑග් එකකුයි ගන්න ඕනකම තිබ්බ නිසා අපි පොඩි ෂොප් එකක් ළඟ නතර වුණා. ඒකේ පොඩි වෙලාවක් shopping කරලා තමයි අපි ආවේ. කලින් ෂොප් එකට ගියාට මට හරියන ඒවා තිබුණ නැති නිසා මම ගත්තේ නැහැ. දිගටම ඇඹිලි පිටියටම ආවා. ඇඹිලි පිටියේ තවත් ෂොප් එකකට ගියා. ඒකේ මට හරියන බෑග්ස් සපත්තු තිබ්බ නිසා මම ඒකෙන් බෑග් එකකුයි සපත්තුයි ගත්තා. ඉතින් ඔන්න ඔය විදියට අපේ එදා දවස අපි ඉවර කළා. ඉතින් ඊළඟ දවසත් පොඩ්ඩක් බිසි දවසක් නිසා මට වීඩියෝස් නම් ගේන්න බැරි වුණා. සැලූන් එකට ගිය වෙලේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඔන්න ඊළඟ දවසේ තමයි 2026 අලුත් අවුරුද්දට මුලින්ම වැඩට ගියපු දවස. එහෙනම් අද vlog එක මම මෙතනින් අතර කරනවා ගිහින් එන්නම්. හැමෝටම බයි.